ඉස්සල්ලාම වම් පැත්තේ ඉඳලා බලනවා කවුද ලොක්කෝ ඉන්නේ කියලා. ಗುಣ කිරීමක් ඉන්නවා, අඩු කිරීමක් ඉන්නවා, අඩු කිරීමක් ඉන්නවා, ಗುಣ කිරීමක් තියෙනවා. දැන් අපි කලින් කිව්වේ කොහොමද? ඉස්සල්ලා ಗುಣ කිරීම ටික ඊට පස්සේ බෙදීම් ටික ඉවර කරලා එකතු කිරීම අඩු කිරීම කරනවා. හැබැයි මේක ඇතුලේ වරහන් සහිත ප්‍රකාශනයක් තියෙනවා. අපි කිව්වා ඇම්බියුලන්ස් එකක් එනකොට අපි ඒක ඇතුලේ ඉන්නේ කවුද කියලා බලන්නේ ඇම්බියුලන්ස් එකට යදෙනවා. අන්න ඒ වගේ තමයි මේ වරහන ඇතුලේ තියෙන අඩු කිරීමක්. කරන්න දෙයක් නැහැ. දැන් එයා ඉන්නේ ඇම්බියුලන්ස් එක ඇතුලේ. එහෙනම් ඉස්සල්ලා පහෙන් දෙකක් අපි අඩු කරලා ඉන්න ඕන. ඇයි හේතුව? අඩු කිරීමට මුල් තැන දෙන්න හේතුව ඇයි? එයා වරහනක් ඇතුලේ ඉන්න නිසා. එහෙනම් 15 මේ ಗುಣ කිරීම 15 ಗುಣ කිරීම දෙක. දැන් ಗುಣ කිරීම දෙකටත් පොඩ්ඩක් ඉන්න වෙනවා. හේතුව වරහනක් ඉන්න නිසා ඉස්සෙල්ලා වරහන සුළු කරලා ඉන්නවා. පහෙන් දෙකක් ගියාම 3යි උත්තරේ. ಗುಣ කිරීම 5 එහා පැත්තේ ඉන්නවා. ඔන්න පහෙන් දෙකක් අඩු කරලා 3යි කියලා උත්තරේ ගත්තා. මේ අඩු කිරීම තියෙන්නේ මෙන්න මෙතන තිබුණ එක. හරිද? හරි. දැන් සාමාන්‍ය ගණිත ප්‍රකාශනයක් මේ තියෙන්නේ. දැන් වම් පැත්තේ ඉඳලා බලනවා කවුද ලොක්කෝ ඉන්නේ කියලා. ಗುಣ කිරීම දෙකක් ඉන්න. එහෙනම් ඉස්සෙල්ලා අපි ಗುಣ කිරීම දෙක ඉවර කරගන්න ඕනේ. 15 ඒව දෙකක් 30යි. මේ අඩු කිරීමට කොහොම ඉන්න වෙනවා දැන් 3 අරක් 5 ගුණ කරගන්න වෙනවා 3 අරක් 5 15යි. 30න් 15ක් අඩු වුණාම උත්තර එනවා 15යි කියලා. ඉස්සෙල්ලම වම් පැත්තේ ඉඳලා බලනවා කවුද ලොක්කෝ ඉන්නේ කියලා. ಗುಣ කිරීමක් ඉන්නවා අඩු කිරීමක් ඉන්නවා අඩු කිරීමක් ඉන්නවා ಗುಣ කිරීමක් තියෙනවා. දැන් අපි කලින් කිව්වේ කොහොමද? ඉස්සෙල්ලා ಗುಣ කිරීම ටික ඊට පස්සේ බෙදීම් ටික ඉවර කරලා එකතු කිරීම අඩු කිරීම කරනවා. හැබැයි මේක ඇතුලේ වරහන් සහිත ප්‍රකාශනයක් තියෙනවා. අපි කිව්වා ඇම්බියුලන්ස් එකක් එනකොට අපි ඒක ඇතුලේ ඉන්නේ කවුද කියලා බලන්නේ ඇම්බියුලන්ස් එකට යදෙනවා. අන්න ඒ වගේ තමයි මේ වරහන ඇතුලේ තියෙන අඩු කිරීමක්. කරන්න දෙයක් නැහැ. දැන් එයා ඉන්නේ ඇම්බියුලන්ස් එක ඇතුලේ. එහෙනම් ඉස්සල්ලා පහෙන් දෙකක් අපි අඩු කරලා ඉන්න ඕන. ඇයි හේතුව? අඩු කිරීමට මුල් තැන දෙන්න හේතුව ඇයි? එයා වරහනක් ඇතුලේ ඉන්න නිසා. එහෙනම් 15 මේ ಗುಣ කිරීම 15 ಗುಣ කිරීම දෙක. දැන් ಗುಣ කිරීම දෙකටත් පොඩ්ඩක් ඉන්න වෙනවා. හේතුව වරහනක් ඉන්න නිසා ඉස්සල්ලා වරහන සුළු කරලා ඉන්නවා. පහෙන් දෙකක් ගියාම 3යි උත්තරේ. ಗುಣ කිරීම 5 එහා පැත්තේ ඉන්නවා. ඔන්න පහෙන් දෙකක් අඩු කරලා 3යි කියලා උත්තරේ ගත්තා. මේ අඩු කිරීම තියෙන්නේ මෙන්න මෙතන තිබුණ එක. හරිද? හරි. දැන් සාමාන්‍ය ගණිත ප්‍රකාශනයක් මේ තියෙන්නේ. දැන් වම් පැත්තේ ඉඳලා බලනවා කවුද ලොක්කෝ ඉන්නේ කියලා. ಗುಣ කිරීම දෙකක් ඉන්න. එහෙනම් ඉස්සෙල්ලා අපි ಗುಣ කිරීම දෙක ඉවර කරගන්න ඕනේ. 15 ඒව දෙකක් 30යි. මේ අඩු කිරීමට කොහොම ඉන්න වෙනවා දැන් 3 අරක් 5 ගුණ කරගන්න වෙනවා 3 අරක් 5 15යි. 30න් 15ක් අඩු වුණාම උත්තර එනවා 15යි කියලා.